මේ තමයි ඉතින් හැමදාමත් වගේ මගේ ගමන් සැවය. අද මම යන්නේ මට සතියකට අවශ්‍ය කරන බඩු අරගෙන එන්න ජපානයේ තියෙන සාමාන්‍යයෙන් මිල අඩු සුපර් මාකට් එකකට. මේක තමයි සුපර් මාකට් එක ගියුම සුපර් කියලා මේකට කියන්නේ. මම නමත් එක්ක ලොකේෂන් එක දාන්නම්. ෆුකුෝකා වල ඉන්න අයට මම ට්‍රොලියක් ගත්තා. බඩු ගොඩක් ගන්න ඒත් වීඩියෝ කරන නිසා මේකත් අරගෙන යමු ලේසියට. ඒ අතරතුර බලමු අපි පොඩ්ඩක් මිල ගණන්. සාමාන්‍යයෙන් හැමදාම වගේ මම කෝපි බෝතලයක් ගන්නවා. මොකද තේ හදන්න ඒකට මේවට ටයිම් නැති නිසා කෝපි බෝතලයක් අරන් ගිහින් තියන්න තමයි ලේසියි අපිට. ලංකාවේ නම් ඉතින් හැමදාම වගේ පොල් ගෙඩියක් බින්දින සද්ද එනවා. පොල් වතුර බොන්න පුළුවන්. ජපානයේ එහෙම නෑ. පොල් නැති නිසා ජපානයේ අපිට රටවලින් ගෙන්නන ඒවා තමයි තියෙන්නේ වැඩිපුරම. මේකත් ලංකාවේ ගොඩක් ජනප්‍රියම රාමෙන් නූඩල්ස් එක. මේක ලංකාවේ මුදලින් මේ පැකට් පහම මම හිතන්නේ 1100ක් වගේ තමයි වෙන්නේ. පොල් කිරිත් අපිට වැඩිපුරම ජපානයේ ගන්න තියෙන්නේ මේ වගේ ඒවා තමයි. නැත්තම් නේපාලෙන් තියෙන කඩවල තියෙන පොල් කිරි පැකට් එක. කෝපි එක බොන්න බිස්කට් එකක් ගත්තා. මිරිස් වල ගණන් බලන්න කරල 4ක් යෙන් 299. ඒ කියන්නේ රුපියල් 600ක් විතර වෙනවා මේ මිරිස් කරල් 4. ගෙදරට අවශ්‍ය කරන එළවලු පීසර් වල දාලා කපපුව තමයි වැඩිපුරම තියෙන්නේ. මේ කඩේ නම් ගියුම සුපර් එකේ තියෙන මේක හරි ලාභයි. ඒ නිසා හැමදාම වගේ මෙතනින් තමයි ආගෙන යන්නේ. ගෙදර ගිහින් තියාගත්තට පස්සේ තියාගෙන කන්න පුළුවන්. ගොඩක් එළවලු ජාති තියෙනවා මෙතන කපලා පැකට් කරලා ෆ්‍රීසර් වල දාලා. රෙස්ටෝරන්ට් වල එහෙම ඉන්න අයට ගොඩක්ම මේ වගේ කඩේකින් එළවලු ගන්න එක ලාභයි. මොකද මේ කපලා තිබුණාට හොඳ එළවලු තියෙන්නේ මේ ෆ්‍රීසර් වල දාලා තියෙනවා තමයි ඉතින් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. මේ පැත්තේ මස් තියෙනවා. මස් වර්ගත් මේකේ ගොඩක් ලාභයි. සොසේජස් මස් ගොඩක් මේකේ ලාභයි. අනිත් සුපර් මාකට් වලට සාපේක්ෂිතව මේක තමයි ලාභයට ගන්න පුළුවන් තියෙන්නේ. වට්ටක්කා තන පහල තියෙන තෙල් වර්ග ඔලිව් ඔයිල් තියෙනවා. මේ පීසර් එකේ මස් තමයි තියෙන්නේ. කිම සුප් එකෙන් ගන්න තියෙන බඩු ටික අරගෙන ඉවරයි. අපි යමු බිල ගෙවලා ඊළඟ කඩේට. මේකින් අරගම අපි කෝඩයක් අරගෙන යමු බලන්න මොනවද තියෙන්නේ. ඉස්සරහම තියෙන ඇපල්. මෙතන ඇපල් කෑල්ලක් කන්න පුළුවන්. මෙතන ආච්චි දෙනවා අපල් කෑල්ලක් කන්න රසක් නෙවෙයි. केक केकी පළතුරු තියෙන ගොඩක්ම තියෙන්නේ පළතුරු පිට රටවල් වලින් ගෙනන ඒවා තමයි. මේ දවස්වල සීතලත් නිසා මේ එළවලු පළතුරු ගොඩක් මිල වැඩි මේ දවස්වල ටිකක් සාමාන්‍ය රස්නේ කාලයටත් එක්ක සාපේක්ෂිතව මේ දවස්වල ගණන් වැඩි. මස් මාළු වලින් නඩුවක් නැහැ. ඉතින් කපලා පිරිසිදුවට හොදලා ඔක්කොම කරලා තමයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට මාළු මිරිස් මාර්ගයේ කරතුනක් 129 රුපියල් වලින් 300කට ආසන්න මුදලක් ගෙවුවා. ගෝවා කෑල්ලකුත් ගත්තා. ගෝවා කෑල්ල නම් ලාභය 69 කොල්ලේ.
40ක් 50ක් වගේ. එහෙ බැලුවත් මාළු, මෙහෙ බැලුවත් මාළු. ඉස්සෝ මස් වැඩිපුරම තියෙන ඌරු මස් තමයි ජපානයේ. හැම කඩේකම මාට් එකකට වගේ ගියත් මොන සුපර් මාකට් එකට ගියත් ඌරු මස් අනිවාර්යෙන්ම තියෙනවා. මේ ඌරු මස් තමයි වැඩිපුරම කන්නේ. chicken මේ කප්පල බත් තියෙන්නේ අරන් ගිහලා ඉවරලා අපිට මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා කන්න පුළුවන්. ජපන් කට්ටිය වැඩට අරන් යන අය ගොඩක් අරන් යන්නේ මේ බත් එක තමයි. මේ ටක් ගාලා රත් කරලා කන්න පුළුවන් නිසා ලේසියට. අපි බලමු ජපානයේ මේ දවස්වල හාල් මිල. ජපානයේ හාල් මිල වැඩි වෙලා තියෙන්නේ. ලංකාවේ හාල් මිල මිල දෙකම වැඩි වෙලා තියෙන්නේ. ජපානයේ මේ හාල් එක හාල් කිලෝ 4ක් වෙනවා 3699ක්. ඒ කියන්නේ ලංකාවෙන් 7000කට 7500කට ආසන්න මුදලක් වෙනවා හාල් කිලෝ 4ක්. වැඩි 8000ක් වගේ න රුපියල් 8000ක් විතර වෙනවා මේ හාල් කිලෝ 4. මේ තියෙන්නේ ඔබෙන්තෝ පැක්. මේ කෑම රෑ වෙද්දී මිල අඩු වෙනවා. හම්බුම් කියලා ගහනවා. ඒ කියන්නේ 50% 150ක් විතර මිල අඩු වෙනවා. ඒ වෙලාව වෙනකන් ජපාන් මිනිස්සුත් බලාගෙන ඉන්නේ. ඔය කෑම එකක්වත් නැති වෙනවා ඒ වෙලාවෙදී. ඒ ස්ටිකරේ ගහනකම් අතේ තියාගෙන බලාගෙන ඉන්න ස්ටිකරේ ගහනවා. අපේ තින් ජාතික ආහාර වේල වගේ බිත්තරයි පරිප්පුයි බිත්තරයි චිකනුයි පරිප්පුයි ජපාන ජීවත් වෙන ගොඩක් කට්ටියගේ ජාතික ආහාර වේල. එතනින් බඩු අරගෙන ඉවරයි. අපි යමු ඊළඟ කඩේට, ඊළඟ සුපර් මාකට් එකට. ලස්සන විතරක් බලන්නකො. ගණන්නේ
අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ වේවා. දවස ජය වේවා. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් තැනක වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. Thank you.